2026 අප්‍රේල් 12 වන දින රාත්‍රියේ ගල්කිස්ස ප්‍රදේශයේදී යුක්‍රේන ජාතික කාන්තාවක් ශ්‍රී ලාංකික කාන්තාවකට සහ ඇයව පාලනය කිරීමට උත්සාහ කළ පොලිස් නිලධාරියෙකුට පහර දී තිබේ. බීමතින් සිටි බව කියන මෙම යුක්‍රේන කාන්තාව ගල්කිස්ස ලිටල් ස්ටාර් ආපනශාලාව ඉදිරිපිටදී ශ්‍රී ලාංකික කාන්තාවකට පහර දී තිබේ. රාත්‍රී ජංගම සංචාරයේ යෙදී සිටි පොලිස් නිලධාරීන් මෙදිහත් වූ අවස්ථාවේදී ඇය එම නිලධාරියාටද පහර දී රාජකාරියට බාධා කර ඇත. ඇයව පහර දීම, පොලිස් රාජකාරියට බාධා කිරීම සහ සොරකම් කිරීම යන චෝදනා මත අත්අඩංගුවට ගෙන ඇත. 37 හැවිරිදි මෙම කාන්තාව වසර 12-18ක් පමණ කාලයක් ස්පවුස් වීසා යටතේ රත්මලාන ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙකි. ඇය සමග සිටි අවුරුදු 14ක පමණ වයසැති දරුවන් දෙදෙනාද පොලිස් භාරයට ගෙන තිබේ. සැකකාරිය අප්‍රේල් 22 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.